ඔන්නේ ඉතින් අපේ රටේ ඈත පිටිසර ඒ වගේම හරිම ලස්සන ගමක ගමරාල කෙනෙකුයි එයාගේ ගමහාමිනේ ජීවත් වුණා. මේ ගමරාලටයි ගමහාමිනේටයි බොහෝම ලස්සන තරුණ දියණියක් හිටියා. ලස්සන විතරක් නෙවෙයි, ඒ දියණිය නැන නුවණ ඇති ගුණ යහපත් තරුණියක් වුණා. ගමරාලත් ගමහාමිනේත් තමන්ගේ දැස වගේ තමයි ඒ දියණිය බලා කියා ගත්තේ. උදේ පාන්දරින් අවදි වෙලා හේනට යන ගමරාලටයි ගමහාමිනේටයි දවල් බත අරගෙන යන්නෙත් ඒ ගමදුව තමයි. ඔන්න දවසක් හේනට දවල් බත අරගෙන ගිය ගමදුවට අතරමැදි යකෙක් මුණ ගැහුණා. යකෙක් කියන්නේ කිසිම අනක් බුණක් නැති වනමෘගයෙක් නිසා ගමදුව හොඳටම බය වුණා. ඒත් ඌ ගමදුවට කිසිම කරදරයක් කළේ නම් නෑ. යකා නොදැක්ක වගේ අහක බලාගෙන ඉන්න අතරේ ගමදුව පණ ගැහි ගෙදර ආවා. පහුවෙනිදා උදේ ගමරාලයි ගමහාමිනේ හේනට යන්න මිදුලට බහිනකොටම යකෙක් මිදුල මැද läගලා ඉන්න හැටි දැක්කා. දෙයියනේ යකෙක් මිදුලටම ඇවිත් තව ටිකකින් මේ නපුරු සතා අපිව මරාගෙන කාවීද දන්නේ හාමිනේ. ගමරාලයි ගමහාමිනේ යකා දිහා බයෙන් ගැහි බලාගෙන හිටියා. ඒත් යකා කිසිම කලබලයක් කළේ නෑ. හිමින් ඇවිදන් ඇවිත් බොහෝම බයපක්ෂපාත විදිහට ගමරාල ඉස්සරහට ඇවිත් හිටගත්තා. ගම මාමේ මම මේ උදේ තක්කහනියෙම ආවේ නැන්දවයි මාමවයි මුණ ගැහෙන්න හිතාගෙන. අනේ මේ ආරාවුලකට එහෙම නොවේයි. මගේ තුන් හිතකවත් එහෙම අනාදරයක් නෑ. යකා බොහෝම යටහත් පහත් විදිහට මෙහෙම කිව්වා. ගමරාලටයි හාමිනේටයි හරිම පුදුමයි. යකා නිකම් බලලෙක් වගේ වෙලා මොකට කියලා. කොහොම වුණත් යකා තරහ කරගන්න එක නම් ඇඟට ගුණ නැති බව දන්න නිසා ගමරාලයි හාමිනේ යකා එක්ක කතා කළේ බොහෝම පරිස්සමෙන්. අනේ ඉතින් අපිත් මේ වැඩට පළට යන්න එළියට බහැපු ගමන් නොවෑ. ඒත් ඉතින් tamun නැහැ උදෑ නැක්කෙම ආපු එකේ මග ඇරලා යන්නේ ඈ. මොකද අපේ මේ පැත්තේ ගමරාලත් යකාට බොහෝම ගරුසරු ඇතිව තමයි කතා කළේ. යකත් තවත් ටිකක් ඔළුව හැම නමලා කතා කරන්න ගත්තා. ඇත්තම කියනවා නම් ගම්මාමේ මන් දිතුන් දොහක් මේ එන්න කියලා මගටත් ආවා. ඒත් ඉතින් එන්න හිතුනේම නෑ. අදත් මේ මන් නෑවිත් බැරි කමටයි ගම්මාමේ මේ ආවේ. යකා ටිකක් ලැජ්ජාවෙන් වගේ මේ අත හැරෙද්දි එතෙක් වේලා යකාට බයේ හිටපු ගමරාලගේ හිතට පුංචි පහේ ශක්තියක් ආවා. වහින් ඔරෝ මොටද උන්නහේ අපේ ගමනත් පරක්කු වෙනව නොවෑ. කියන දෙයක් කෙලින් කිව්වනම් අහවරයි නොවෑ. ඊකත් හැබෑව මාමේ අපි නන්නාදුනන උදවිය නේද? ඕම් එහෙනම් මන් කෙලින්ම කියන්නම්කෝ. මම ඔහේගේ දෝනියෑන්ද කරකාර බඳින්න කැමතියෝම්. යකා බිම බලාගෙන බොහෝම ලැජ්ජාවෙන් ඒ වචන ටික අමාරුවෙන් වගේ කියාගත්තා. අපොයි බුදු කිරියප්පොච්චියේ. ගමහාමිනේට ඒ වචන ටික ඇහුණු ගමන් මුළු සර්වාංගෙම පණ නැති වුණා. කැලේ ඉන්න යෙකෙකුට තමන්ගේ එකම දුවව කරකාර බැඳලා දෙන්නේ මොන හිතකින්ද? ඒත් ඉතින් අනෙක් අතින් කැලේ ඉන්න යකෙක් තරහ කරගෙන ජීවත් වෙන එක ඊටත් වඩා අමාරු දෙයක්. හොඳා බෑනෝ. ඔව්ව ඉතින් ඔය හිතුමතේට කරන්න පුළුවන් දේවල් චාරිත්‍ර කියලා දේවලුත් තියෙනව නෑ. අනික මේ නාකි අපි දෙන්නට විතරක් තීරණයක් ගන්නත් බෑනි. කෙල්ලගෙනුත් අහලා විමසලා වග විභාග කරන්න පාය. මොහොතක් කල්පනා කරපු ගමරාල ඇඟට පතට නොදැනී මෙහෙම උත්තරයක් දුන්නා. හුඳා මාමේ කලබල වෙන්න මොටද? හිතලා බලලා
ඒ දෝනියෙන් දගනුත් අහලා උත්තරයක් දෙන්නකෝ. මට මේ ඩිංග ආයේ එන්න බැරුව යෑ. යකා බොහොම යටහත් පහත් විදියට මෙහෙම කියලා යන්න ගියා. ඒ වෙලාවේ යාන්තමට බේරුණාට එදා ඉඳලා යකාගෙන් ගමරාලටයි හාමිනේටයි ගැලවීමක් තිබුණේම නෑ. හේනට ගියත්, ඇලට ගියත්, දොලට ගියත්, කැලේට ගියත් යකා උත්තරයක් අහගෙන එනවා. ගමරාලයි හාමිනේ හැකිතරම් බොරු කියා බේරෙන්න හැදුවත් යකාගෙන් ගැලවුමක් ලැබුණේම නෑ. මේකට මොනවා හරි කරන්නම වෙනවා හාමිනේ. නැත්තම් මේ වනමෘගයා කවදා හරි අපිත් එක්ක කිලිවත් මරා දමාවි. දැන් ඔහේ කියන්නේ කෙලී අර යකාට කරකාර දෙන්න කියලාද? නෑ හාමිනේ මම අදහස් කොලේ හැම දෙයක් නෙමෙයි. දවසක් ගමරාල බොහෝම කනස්සල්ලෙන් වගේ ගමහාමිනියට මේ ගැන කියන හැටි ගම දුවට ඇහුණා. ඕකොට ඔච්චර කලබල වෙන්න එපා. යකා ආපු වෙලාවක අප්පුච්චා මට කියන්නකෝ මං හොඳ උප්පර වෙට්ටියක් කරන්නම්. බොහොම පරිස්සමින් මයදුවේ ඔය සතා කෝප වුණොත් අපි 3 දෙනා විතරක් නෙවෙයි මුළු සනුහරේම විනාශ කරාවේ. ඔන්න පහුවෙනිදා යකා ඈතින් එනවා ගමදුවට පෙනුණා. ගමරාලටයි ගමහාමිනේටයි වහන් වෙන්න කියපු ගමදුව ගේ ඇතුළට වෙලා යකා එන හැටි බලාගෙන හිටියා. ගෙදර කවුදෝ? ගම මාමේ. ඕන් අපි ආවෝ. යකා මිදුලට ඇවිත් ගේ දිහාවට එබිකම් කරන්න පටන් ගත්තා. ගෙදර කවුරුවත් නැතෝ. ගමදුවගේ ඇතුළට වෙලා මෙහෙම කියද්දි යකාට හරිම සතුටුයි. ඒ අය කියනවනම් මෙච්චර කාලෙකට ගමදුවගේ කටහඬවත් අහගන්න යකාට හැකි වෙලා තිබුණේ නැති නිසායි. ගම දෙන්නා හේනට යන්න ඇති කියලා හිතපු යකා තව ටිකක් ගමගේ ළඟටම කිට්ටු වුණා. අනේ ඉතින් මාමල නැන්දල නැතුවට මොකද ඔය ඇත්ති ටිකක් එළියට පහළියට ආවනම් මූණවත් ඩිංගිත්තක් දැකගන්න මොකෝ ඉතින් දැන් අපි නන්නා දුනන උදවියය. අපෝයි ඒකනම් කරන්න මගේ හිත දෙන්නේ නෑ. මම ඔය ඇත්තට ලෙංගතු වුණාට පණ බයයි. ගමදුව බොරු බයක් මවාගෙන වෙව්ලන කටහඬකින් මෙහෙම කිව්වා. බය වෙන්න කාරි නෑ. ඔය ඉඳලා හිටලා ගෙරවුවට මම බොහෝම අහිංසකයි. මාමල නැන්දලා කියන්න ඇති නොවෑ. යකා මෙහෙම කිව්වේ බොහෝම අහිංසක විදියට. ඒත් ඉතින් අහිංසක සත්තු අමුමුවේ මරාගෙන කන ඒ වනමෘගයාගේ හැටි ගමදුව හොඳින්ම දන්නවා. ඒකනම් මම සහසුද්දෙම නොදන්න කාරණයක්. ඒ වුණාට ඔය ඇත්තගේ උල් නියපොතුයි දිග දත්තිකයි දකින්නකොට මට බය හිතෙනවා. ඒව නැත්නම් මම ඔය ඇත්තට කැමති. අනේ ඉතින් ඒවා අපේ අත්තපනත්තා කාලේ ඉඳලා තිබුණු දෑවැද්දක් වගේ දෙයක් නොවෑ. අපට ඉතින් ඒව නැතුව කොහොමයි? කොහොම වුණත් ඔය නියබුතුයි නපුරු දට්ටිකයි තියෙනවනම් මට ඔය ඇත්තගේ බිරිඳ වෙන්න බෑ. ඒකනම් එහෙම වෙන්න ඕන. මට ඔය ඇත්තගේ බිරිඳ වුණාට පස්සේ පන බයේ හැංගි ඉන්න බෑනේ. දට්ටිකයි නියපොතු ටිකයි නැත්තම් අප්පුච්චා කැමති වුණත් මං ඔය ඇත්ත එක්ක හොර රහසෙන් හරි යන්න එනවා. හෙටම වුණත්. ගමදූගේ වචන අහපු යකාට හොඳටම දුක හිතුණා. නියපොතු වලටයි දට්ටිකටයි යකා හරිම ආදරෙන් හිටියේ. ඒත් ඉතින් ගමදුව කරකාරයට ගන්නත් ඕන නිසා යකා හරිම දුකින් මෙහෙම කිරුවා. හොඳා. නියපොතුයි දතුයි නැත්තම් ඔය ඇත්ති මට බහදෙනව නේද? නැතිව. ඒකේ ආයේ සැකයක් තියාගන්න ඕනේ. එදාට මම ඔය ඇත්තගේ බිරිඳ තමයි. පහුවෙනිදා උදේ පාන්දරින්ම යකා ගම ගෙදරට ආවා. ගමරාලයි හාමිනේ හේනට යන්න එලිපහළියට බහිනකොටම
යකා ඇවිත් මිදුලේ හිටගැට්ටා. ඔන්න ගම මාමේ ඔහේගේ දූට වුණ පොරොන්දුව මම ඉටු කොලා. මෙච්චර කලක් තිබුණු නියපොතු ටිකයි දත් ටිකයි ගලවලා දැම්මා. දැන් ඉතින් පුරස්තයක් නෑ නොවේ. දැරිවිත් කැමති මමත් කැමති. අද හෙටම මේ කටයුත්තේ චාරිත්තර කෙරුණොත් හොඳයි වාමේ. යකා ගමරාලයි ගමහාමිනේ දිහා බලලා බොහෝම බයපක්ෂපාතව මෙහෙම කිව්වා. එතකොටම ගමදුවබේ උපාය අකුරටම වැඩ කරලා බව තීරුම් ගත්ත ගමරාලා යකා දිහා බොහෝම සෝදිස්සියෙන් බැලුවා. හැබැයි නොවෙන්නම්. උල් දතුත් නෑ, නියපොතුත් නෑ. එහෙමනම් ඉතින් යකාට බය වෙන්න කාර්යකුත් නෑ. බොල මෝඩ යකෝ. අර රත්තරන් රූපයක් වගේ ඉන්න මගේ කෙලි පොඩ්ඩ උංග වගේ මස් කන කැලේ ලගිනවල් බූරු එකකට දෙන්න මට පිස්සුද? ඔහේ හිටු මම තොට හොඳ පාඩමක් උගන්නන්න. මෙහිම කියපු ගමරාල තඩි පොල්ලක් අරගෙන යකාට තඩි බාන්න පටන් ගත්තා. අනේ ගම මාමේ ගහන්න එපෝ. කර කියාගන්න දෙයක් නැති වුණු යකා යාන්තමින් පන බේරාගෙන කැලේ කඩාගෙන දුවන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අද කතාව මෙතනින් අවසන් කරනවා. අපි ආයෙත් තවත් ජන කතාවකින් නැවත හමු වෙමු. ඔන්න ඉතින් අමතක නොකර මේ කතාව ගැන ඔයාලගේ අදහස් අපට කියන්න.